හායි කොහොමද ඔයාලට? එන්නකො මාත් එක්ක අද දවල්ට හදපු රසම රස මෙනු එක බලන්න. මුලින්ම අපි රසවත් අඹ කරි එකක් හදාගමු. ඒ එක්කම මෙනු එකට ගැලපෙන්න කැකුළු හාල් බත් එකක් අද මම හදා ගන්නවා. අපිට නැතුවම බැරි පරිප්පු එකකුත් මම අද හදා ගන්නවා. අඹ කරි එකේ රස වැඩි වෙන්න මම තව විශේෂ දෙයක් එකතු කරනවා. ඒ තමයි රටේදී. ඔයාලත් ඒ වගේ රටේදී දාලා හදලා බලන්නකෝ. ඇත්තටම අඹ කරි එකට මාරම රසක් එකතු වෙනවා. මේ වෙද්දී අපේ පරිප්පු එකත් හොඳට තැම්බිලා තියෙන්නේ. ඒකට අපි කිරි එකතු කරලා අවශ්‍ය තරම් ලුණු දාලා ඔයාලට කැමති නම් කෑලි මිරිස් ටිකකුත් එකතු කරගෙන රස වැඩි කරගමු. අපේ අඹ කරි එක නම් දැන් හරි බලන්නකො රස පහට. ඔයාලත් මේ වගේ අඹ කරි එකක් හදලා රස කියන්න අමතක කරන්න එපා. දැන් අපි කරවල ටිකකුත් හදාගමු. මේ නම් බෝට්ටු කරවල. බෝට්ටු කරවල මොන විදියට හැදුවත් හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ.
මේකටම ගැලපෙන්න මම අද රසවත් කොළමැල්ලුමකුත් හදාගන්නවා. ඒ එක්කම ඉතින් තනියට නැතුවම බැරි පපඩම් ටිකකුත් හදාගත්තා. එන්නක බලන්න ඉතින් අද මගේ මෙනු එකේ ගැලපීම කොහොමද කියලා. ඒ වගේම ඕනම කෑම එක රස වෙන්න හේතුව තමයි අපි ඉවසීමෙන් ඒ කෑම එක හරි ආසාවෙන් හැදුවොත් එහෙම ඔයාලටත් ඕනම කෑම එකක් රසට හදාගන්න පුළුවන්. ඒ වගේම ඉතින් අපේ ආදරේ චුට්ටකුත් එකතු කරා නම් තවත් කෑම එක රසවත්. කොහොමද රස පාට? ඔයාලත් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.